පින්වත්නි, ඒ අදිෂ්ඨාන පහම ලංකාව හා සම්බන්ධ අදිෂ්ඨාන පහක්. ධර්මාශෝක මහා අධිරාජයා ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වෙන් කරන්න මහා බෝධිය ළඟට එන අවස්ථාවේදී බෝධින් වහන්සේ ලකුණු කරන තැනින් ගැලවිලා ඉබේ රන් කටාරමේ පිහිටන්නට ඕන. ඒක එක අදිෂ්ඨානයක්. ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව දවස් 7ක් අහස උඩ හිම වලා ගැබේ ආවරණයලා පවතින්නට ඕන. අවසාන දවසේදී පත්‍ර වලින් බුදුරැස් විහිදෙන්නට ඕන. මාගේ අකු ධාතුන් වහන්සේ පිහිටන තූපාරාමේදී ධාතුන් වහන්සේ පිහිටවන වෙලේදී අකු ධාතුන් වහන්සේ අහසට පැන නැගලා යමා මහා පෙළහර කරන්නට ඕන. ලංකාවට ආභරණයක් වූ ස්වර්ණමාලී මහා චෛත්‍යරාජන් වහන්සේගේ ධාතු නිදන් කිරීම අවස්ථාවේදී ද්‍රෝණයක් සර්වඥ ධාතු අහසට පැන නැගලා බුදුරුව මවලා යමා මහා පෙළහර දක්වන්නට ඕන. අදිෂ්ඨාන පහ කළා, පහම සිද්ධ වුණා. මේ ලංකාව හා සම්බන්ධ අදිෂ්ඨාන පහ. මොකද මේ තරම් ලංකාව කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ අවධානය යොමු වුණේ? බුරුමේ 185කට වඩා බෞද්ධයෝ ඉන්නවා. තායිලන්තයේ 95කට වඩා බෞද්ධයෝ ඉන්නවා. බෞද්ධ රජෙක් ඉන්න රටක් තාම. රජුරවන්ට දෙවියන්ට වගේ සලකනවා. සංඝ රාජ කෙනෙක් ඉන්නවා. දැන් අපිට නායකයෙක් නැහැ සංඝයාට. නමුත් තායිලන්තේ රජ කෙනෙක් ඉන්නවා. තායිලන්තේ සංඝ රාජ කියලා සංඝයාට නායකයෙක් ඉන්නවා. එතකොට අපේ එහෙමත් නැහැ. ඒත් ඒ රටේ 95ක් ඉන්නවා. ඒත් බුදුහාමුදුරුවෝ තායිලන්තේ ගැන කිව්වේ නැහැ. ලංකාව ගැනයි කිව්වේ. කාම්බෝජය 97ක් පමණ බෞද්ධයෝ ඉන්න රටක්. රජ කෙනෙක් ඉන්නවා. කාම්බෝජය ගැනත් බුදුහාමුදුරුවෝ දැකලා නැහැ. ලාओසේ බෞද්ධ රටක් තේරවාදයේ තියෙන. ඒ ගැනත් මොකුත් නැහැ. පංච මහා තේරවාදී රටවල් පින්වත්නි. තායිලන්තේ, ලාओසය, කාම්බෝජය, බුරුමය, ලංකාව. මේ පහ. අනිත් ඒවා මහායාන රටවල්. පින්වත්නි, එහෙම තියෙද්දි ඇයි ලංකාව ගැන ශාස්ත්‍රුන් වහන්සේගේ අවධානය යොමු වුනේ? බුදුහාමුදුරෝ ජීවත් වෙලා ඉන්න කාලේ පින්වත්නි 3 සැරයක් මේ රටට වැඩම කළා. මගේ ශාසනය පිහිටවන රට කියලා. එතනින් නොනවති ශ්‍රීපා සටහන් කීපයක් ලංකාවේ තිබ්බත් ස්ථාන කීපයක. ඔය ඇත්තෝ බොහෝ වෙලාවට දන්නේ එක සිරිපතුලක් පිහිටපු සමනල කන්ද ගැන විතරයි. අබේගිරි චෛත්‍ය හදලා තියෙන සිරිපා සටහනක් මත තූපාරාමයට ටිකක් ඇහින් තියෙනවා පාදලාංජන චේතිය කියලා. ලජ්ජිතිස්ස රජතුමා හදපු චෛත්‍යයක්. සිලා තූප කියලාත් කියනවා. මේ චෛත්‍ය හදලා තියෙන්නේ බුදුහාමුදුරන්ගේ සිරිපා සටහන මත. බුදුරජාණන් වහන්සේ දඹදිවට වැඩම කළේ මේ සිරිපා සටහන පිහිටුවල ඒ චෛත්‍ය තිබිච්ච තැනින්. කකුසඳ, කොණාගමන, කාසප, ගෞතම කියන 3 බුදුවරයන් වහන්සේලාම, සිව් බුදුවරයන් වහන්සේලාම අහසට පැන නැග්ගේ දඹදිවට වඩින්න තූපාරාම අවට ස්ථාන 4කින්. චෛත්‍ය 4ක් තිබිලා තියෙනවා. අද තියෙන එක චෛත්‍යයයි. බොහෝ අය ගියාට වඳින්නේ නැහැ. පාද ලාංජන චේතිය කියලා තියෙනවා. දැන් නම් බෝඩ් එකක් ගහලා ලස්සනට වැටකිනුත් වට කළා තියෙනවා. කැලණිගම් පතුලේ සිරිපතුලක් පිහිටුවලා තියෙනවා. තන කොහෙද කියලා දන්නේ නැහැ. නමුත් අර තැන් තුන අපට අද බලා ගන්න පුළුවන්. අබේගිරිය, පාදලාංජන චේතිය හා සමනල හන්දේ තියෙන සිරිපා සටහන. සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් වැඩි ප්‍රමාණයක් වැඩ සිටින රට මේ ලංකාව. ඔය ඇත්තෝ දන්නවත් ඇති නොදන්නවත් ඇති දලදා වහන්සලා 3 නමක් ලංකාවේ වැඩ සිටිනවා. අර මේ මතුගම ගෙදර නෙමෙයි. අර මතුගමත් කොහෙද ගෙදරක දලදා වහන්සලා 4 නමම වැඩ සිටිනවා. එහෙ නෙමෙයි. ඓතිහාසිකව අපට ඔප්පු කරන්න බෑනේ. දැන් මන්තරකාරයන්ට පුළුවන් බුදුහාමුදුරුවෝ කියනවානේ දීඝනිකායේ මතකනේ ආදේශනා ප්‍රාතිහාර්ය, 이르දි ප්‍රාතිහාර්ය, අනුශාසනා ප්‍රාතිහාර්ය. මහණෙනි මට 이르දි ප්‍රාතිහාර්ය අසූචි වගේ පිළිකුල් සහගතයි කිව්වා. ඇයි? ඔන්න දැන් මම මේ පුටුව පිටින් උඩ යනවා මෙතනදී. හොඳ. හෙට යන්නේ නැද්ද පත්තරවල? හෙට නෙමෙයි දැන් පුළුවන් නම් දැන් ගහනවා පත්තර. කොහමද? ගයාන් චානුක විදාන පතිරණ මාළබේ යමාවතුර නේද අසපු. අසපුවේදී උඩ යයි. මිනිස්සු බොහොම ආසයි ඔය වගේ දේවල් වලට. ආශ්චර්ය අద్భుත දේවල් වලට. මගේ ගුණේ කෙරෙහි නෙමෙයි පහදින්නේ. මට උඩ යන්න පුළුවන් නම් ආන් හොඳයි. මේ කාගේ ලක්ෂණද? උපාසක චණ්ඩාලයන්ගේ ලක්ෂණ. ඇයි? අස්සද්දෝ හෝති, දුස්සීලෝ හෝති, කෝතුහල මංගලිකෝ හෝති, මංගලම් පච්චේති නෝකම්මං ඊතෝච බහිද්දා දක්ඛිනේයං ගවසති. ඌව පස්සේ තමයි දුවන්නේ.
සායි බබා පස්සේ මිනිස්සු යන්නේ මොකටද? මවල දෙන නිසා. දෙන්නේ නැත්නම් එකිනෙකට යනවද? දෙන්නේ නැත්නම් යන්නේ නැහැ. ඔන්න මිනිස්සුන්ගේ හැටි. ඒ නිසා පින්වත්නි මේ ඔය බහැර කළ යුතු නියම බෞද්ධයෙක් වුණාම ඉතින් කොහොම හරි සිරිපාසටහන් පිහිටවල තියෙනවා ලංකාවේ වැඩිපුරම සර්වඥ ධාතුන් වහන්සේලා පිහිටලා තියෙනවා. දලදා වහන්සේලා 3 නමක් ලංකාවේ වැඩ හිටිනවා. මම ඒවා වැඩ සිටින තැන් ඉදිරියේදී කියන්නම්. අපි දන්නේ මහනුවර දලදා වහන්සේ විතරයි. සෝමාවතිය දලදා වහන්සේ දැන් ප්‍රසිද්ධයිනේ. දකුණු දලදා වහන්සේ. ඔයත් දන්නවද තිසමහාරාම චෛත්‍යයේ දලදා වහන්සේ නමක් වැඩ සිටින බව? තිසමහාරාමේ දලදා වහන්සේ නමක් වැඩ සිටිනවා කියලා කිරින්ද ටැම්ලිපියක කොටලා තියෙනවා. එතකොට ඒ විතරක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ පරිභෝග කරපු ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ මහා ශාඛාව ලංකාවේ වැඩ හිටිනවා. ඉන්දියාවේ නියම බෝධිය අද දක්නට නෑ. බෝධින් වහන්සේ ඉන්දියාවේ විනාශ කරන්න කලින්ම බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට එව්වා. ධර්මාශෝක මහා අධිරාජයාගේ දියණිය සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ අපේ කාන්තාවෝ උදෙසා එතුමිය දක්වපු අනුග්‍රහය විශිෂ්ටයි. රාජකීය ඔටුන්න පැත්තකට තියලා අපි වෙනුවෙන් නේද පැමිණිය ලංකාවට. මේ කාන්තාවන් උදෙසා කාන්තා විමුක්තිය උදෙසා කටයුතු කරපු කාන්තාව කවුද ලංකාවේ? මේ කාන්තා සංවිධානවල මේ දැන් කෑ ගහන කාන්තාවද? නැත. සංඝමිත්තා මහරහත් තෙරණිය. අධිරාජ්‍යයේ දුවක්. එහෙව් උත්තමාවියට ලංකාවේ මේ අකෘතඥ භාවයෙන් පෙළෙන මිනිස්සුව සලකන හැටි බලන්න අනුරාධපුරයට ගිහිල්ලා. සංඝමිත්තා මහරහත් තෙරණියගේ ධාතු නිදන් කරපු චෛත්‍යයට වෙච්ච දේ දැකලා තියෙද? අනේ වල් බිහි වෙලා ගරා වැටිලා හවසට මිනිස්සු වාඩි වෙලා කතා කරන්නේ චෛත්‍ය උඩ ඉඳන්. ඒක හිතාගෙන තියෙන පස් ගොඩක් කියලා මිනිස්සු වාඩි වෙලා කයිවාරු ගහනවා. බත්කොළ දාලා තියෙනවා හැමතැනම. ඔය ධාතු විස්තරයේ පොතට මම ඒ රූපේ දාලා තියෙනවා. ඕක නෙමෙයි නියම රූපේ. අර කම්පියුටරෙන් ෆොටෝෂොප් කරලා මේ බත්කොළ ටික අයින් කරලා ඔය හදලා තියෙන රූපේ. මේ ඒ තරම් විනාශ කරලා තිබුණේ ওই චෛත්‍ය. ඔන්න සලකන හැටි කළගුණ. බුදුහාඳුරම මොකද කළේ බුදු වෙලා මුලින්ම? කළගුණ සැලකුවා බෝධින් වහන්සේට. බුදුහාඳුර දේශනා කරනවා කළගුණ සලකන මිනිස්සු ලෝකේ පරම දුර්ලභයි කියලා අංගුත්තර නිකායේදී. මෙන්න සිංහල ජාතිය හැටි. එහෙව් ජාතියකට දියුණු වෙන්න පුළුවන්ද? නේද? මූලික දේවත් දන්නේ නැත්නම් පින්වත්නි කොහොමද අනිත් කතා? මූලික දේවත් දන්නේ නැහැ. ඉන්දියාවට ගියාම පේනවා හැම සිද්ධාස්ථානිකම මිනිස්සු ඇවිදින්නේ සෙරෙප්පු දාගෙන. සෙරෙප්පු දාගෙන ඇවිදිනවා. පුදුමයි. අපි S2කට දැකලා තියෙනවා. ධම්මික චෛත්‍ය වටේ පිටරටවල වල බෞද්ධ යනවා සෙරෙප්පු දාගෙන අපේ වන්දනාවෙන් නඩත් යනවා සෙරෙප්පු දාගෙන. ශ්‍රද්ධාවේ හීන බව පේනව නේද? ඊයේ මම එක පන්සලකට ගියා. පන්සලේ ටියුෂන් පන්තියක්, නැටුම් පන්තියක්. කොළඹ ප්‍රසිද්ධ පන්සලක්. පන්සලේ ටියුෂන් පන්ති ඉවර වෙලා ළමයි බෝගහට පිට දීගෙන වාඩි වෙලා ගෑනු ළමයි එක මුකුළු කරනවා පිරිමි ළමයි. සෙරෙප්පු දාගෙන ඇවිදින්නේ චෛත්‍ය මළුවේ. මට අඬ ගහලා කතා කරලා කියන්න තිබුණා මට පන්සලේ ලොකු හඳුරන්ගෙන් බැනුම් අහන්න වෙන්නේ නැත්තම්. ආවනම් ආපු වැඩේ කරන්නේ නැතුව ඔය හදන්නේ මොකටද කියලා අපිට දොස් කියනවා. ඔන්න තත්ත්වේ. මොකද මේ කාරණාව? ශ්‍රද්ධාව හීනයි. කොහොමද වැඩේ බිම්බිසාර රජතුමාට චෛත්‍ය මළුවේ සෙරෙප්පු දාගෙන ඇවිදලා. මොකද විපාක වාරය? කකුල් පළලා තමයි පුතා මැරුවේ. එක ආත්මික සෑ මළුවේ සෙරෙප්පු දාගෙන ඇවිද්දා.